නිදිමත එන එකට මොකද කරන්නේ? නිදා ගන්න ඕන. නිදිමත එනවා ඉතින් නිදිමත එන එකට මොකුත් කරන්න දෙයක් නැහැ. අරක තමයි මට කියන්න තියෙන උදාහරණය මම කිව්වේද? අර ඔයාලා දැන් ඒ තුනක් ගත්තේ නැති වුණොත් ඔයාලා කැම්පස් කිය නැති වුණොත් ඔයාලගේ හිතන ඔයාලා ආසම කෙනෙක් නැති වෙනවා ඔයාලට. එහෙම හේතුවක් තිබ්බොත් ඔයා වැඩ කරනවනේ. නේද? ගේම් එකක් කියලා හිතන්නකෝ. උඹලා ගේම් ගහනකොට කොච්චර මැරිගෙන ගහනවද? ඇයි ලැබෙන්නේ නැති වුණාට ගුණ්ඩුවක් දෙනවනේ උඹට මිෂන් එක පාස් කියලා. මොලේට ටික් එක ගන්න දෙන්නේ නේද? ඉතින් ඒ ටික් එකයි මේකට දාගන්න බැරි. ගේම් ගහනවනේ ෆ්‍රී ෆයර් ගහනව නේද උඹලා නැත්ද? ගහනවනේ මේ මුනුත් ගහන්නේ. මුනුත් ගහනවනේ. උඹත් ගහනවනේ. අරුට කිව්වේ. අර නොගහන එක නෑනේ ෆ්‍රී ෆයර් හැම එකම මං හිතන ගහනවා. හොඳයි සුපිරි. එළගිරි. සාමාන්‍ය ෆ්‍රී ෆයර් ගහනවා කියන්නේ ඉතින් ඒ ලෙවල් කරනවා කියන්නේ කෙලවෙන්න බෑ නේද? ෆ්‍රී ෆයර් ගහනවා කියන්නේ පිස්සුවෙන් වගේ ගහන්නේ. මං ජීවිතේට ගහලා නැහැ. ගහලා නැති එවුන් ඉන්නව නේද මෙතන? ඒ නියමයි. ඒ කියන්නේ ගේම් ගහලා ඇති වැඩක් නැහැ නේ. ගේම් ගහන්න ඕන සල්ලි හම්බ වෙනවා වගේ ඒකට උලක් නැහැ. ඒ කියන්නේ එක්සෑම් ඉවරලා වෙනම එහෙම ඒවා තියෙනවා. කම්පිටිෂන් තියෙනවා. ඒවට ගහනවට අවුලක් නැහැ. අපේ කැම්පස් එකේ ඉන්නවා කෙල්ලෙක් ඒකිට එක්ක ගේම් ගහන්න බෑ කාටවත්. ඒකේ මම හිතා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මොකක් හරි එහෙන මොනවද ඒවට රෑන්කින් තියෙනව නේද? ආයි රෑන්කින් වලත් ඉන්නවා ඒ කෙල්ල. ඒ කියන්නේ කැම්පස් ගිහිල්ලා CS එකේ මම හිතන්නේ හෙන්න රෑන්කින් වල ඉන්නවා. මම හෙන්න ලෙවල් එකක ඉන්නවා මම දන්නේ නැහැ ඌව ගැන. අපි ගැහුවේ ඉතින් අර hey you කියන එක විතරයි. තාම hey you කියලා හෙනකොට නිකන් ගල් වෙනවා වගේ සීන් එකක් තියෙනවනේ. IGI නේද? ඒක තමයි ආතල් නේ බා. ඒ ආතල් එක ගන්න වෙන එකක් ආවේ නැහැ නේ. ඩෙල්ටා ෆෝස් එහෙම අර නිකන් අර ඇඩ්වාන්ස් ඇඩි වගේනේ. ඒකේ කෙල්ලගේ නම ආන්‍යද අන්‍යද? ආන්‍යද? අනන්‍යද? ආන්‍යනේ. උඹලා ඒක ගහලා නැද්ද? මම නම් අර පත බොක්ස් කම්පියුටර් එකක් හොයාගෙන කොහොම හරි ඒ කාලේ එළිය නිකන් ගහනවා ගේ ඇතුළට. අයින් කළා දැම්මා වදයක්. ඒක අන්තිමේට මේ කෙල්ල හම්බෙනව නේද? හම්බෙනවා. මම හිතන්නේ හම්බෙනවා මට හම්බුණාද කොහෙද? හරි. ඒ නිසා නිදිමත එනවා කියන ඒවට කියන්න තියෙන මෙච්චරයි. අර ඇයි කියලා හේතුවක් තියෙනවා නම් කොහොමද කියන එකක් එනවා ඉතින්. ඇයි මේක කරන්න කියලා හිතෙන්නේ නැත්නම් ඉතින් කොහොමද කියලා එකකුත් නැහැ. මෙච්චරයි. දැන් කාට හරි දියුණු වෙන්න ඕන ඇයි කියලා නිකන් ඇඟට දැනෙන්නේ නැහැ. ඉතින් උට එහෙම පාත්‍යක් හැදෙන්නේ නැහැ. උනත් තියෙනුනේ කියන උමනාවක් තිබ්බොත් තමයි ඒවා සැකසෙන්නේ. නැත්තම් ඉතින් නිකන් අර කර්මයක් වුණත් පරිසම් දෙන්න ඔයා උත්සාහ වෙන්නේ නැත්නම් ඒක උත්සාහ වෙන්නේ නැහැ තමයි. ඒක උදාසීනව තියෙනවා. අපි උදාසීනින් වෙන කැමති. රයිට්. දෙක